අපි ඇවිල්ලා ඉනවා මෙතන කියන්නේ නම් රෝස්නියේමි අන්කලම්පි. ටිකක් අමාරු වචන ෆිනිෂ් වචන සාමාන්‍ය අමාරුයි. කිලෝමීටර් 5ක් විතර පෝරිස් සිටි එකේ අපි එන්න ඕනේ පොඩ්ඩක් මෙහාට. මෙතන විශේෂත්වයක් තමයි පොඩි ස්විමින් ලේක් එකක් තියෙනවා. ඊට පස්සේ හයිකින් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ ෆොරස්ට් එක මැදින් ට්‍රේල් එකක් තියෙනවා සයික්ලින් ඒ වගේ දේවල් වලට. ඒකට පොඩි පොඩි කබානාස් වගේ දේවල් මෙහි ඉන්න අය ඇවිල්ලා නතර වෙලා ඉඳලා රෙස්ට් කරලා යනවා. ෆින්ලන්ඩ් වල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ගොඩක් වෙලාවට වැඩිපුරම තියෙන කැලෑව. ඊට පස්සේ කඳු අඩුයි ගොඩක් වෙලාවට. ඊට පස්සේ ලේක්ස් තමයි ගොඩ වැව් ගොඩක් තියෙනවා. පරිසරේ ගොඩක් කැලෑව. කැලෑව වුණත් ගස් ඉතින් ලස්සනයි දැන් නම්. ගොඩක් නෑ මොකද සමයක පටන් ගන්න ආසන්න අපි ඉන්නේ ගොඩක්. ඒ නිසා දැන් තමයි ගස්වල මල් ඒවා පිපිගෙන එන්නේ. දැන් අර මේ කැමරා එකෙන් පේන්නේ ඈත පේන චර්ච් එක පේනවා. චර්ච් එක තමයි අපේ කියන්නේ මේ අයිකන් එක සිටි එකේ. ඉතින් මෙතෙන් ආවට පස්සේ ඔක්කොම පේනවා. අර පැත්තේ තියෙන කුඹුරු වගේ වගා කරන දේවල්. ඇග්‍රිකල්චර්. ලස්සන තැනක් ඇත්තටම පොඩි උතෙන් අර මේ දවස්වල ලස්සන නැහැ මොකද හේතුව පස්සේ මේ තාම අර නිකන් කොළ හැල්ලා නිකන් ඩෙසර්ට් එකක් වගේ තමයි. මොකද කරන්නේ? වඩගිනිද? මොනවද අනේ ඒගොල්ලෝ හැමදාම අයියෝ කැස්සනේ කඩකඩේ ෆොරස්ට් නම් ෆොරස්ට් නේ පුතේ ඈ but this time don't knock it out. ඔය සීතලයිද? දැන් ඔය ටෙම්පරේචර් බලන්න ආවේ. ඕ. පොඩි රන් කන්න පුළුවන් නේ ඔය රණ කෙනෙන්නේ. පොඩි හැබැයි හැමදේම හරිම බයයි නේද? ජෙසි. ඔය බයයි නේ. අයියා බය නැමෙත අයියා. අයියා තමයි ඩයල් එක. ලොකු ටූටි එක අයින් කරගන්නකො මොකක්ද ඔයාගේ මේක අම්මා තමයි හෙඩ් ඕන්න ගලව ගන්න මේක මං ආස නැහැ කැත් ඒවන්න කසනවා that you can have මට පස් අයියෝ දා 2 cups දාන්න එපා නෑ එපා ඔයගොල්ලෝ බර්ඩ් සවුන්ඩ් ඇහෙනවනේ
දැන් ඔයාලට ඒගොල්ලෝ කතා කරන දේ තේරෙනවද පොඩි? ඈ? I can hear. මොනවද කියන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ කිව්වේ if I ate leaves. Not Ah. fire. මට ඇහෙන්නේ ඒගොල්ලෝ හංග්‍රි කියනවා වගේ නිකන්. See, Oi, oi. there is one that you know. අර හරිය අර කබාන ටික මේ පොඩි එම ටික තියෙන්නේ. ඈ? ඉන්නවනේ. ඔව් පොඩි. සම්ම කොටේජ් වගේ නේ. I found. Me watch the translation that you were coming. Now it's in the Topi died. Topi died of an illness that started unexpectedly. The top now follows our movements from the top. පුතේ මෙයා කැලේ ආවට සතර මං වෙලාද? මොකද වෙලා තියෙන්නේ? එයා මෙහෙ නිතරම ඇවිදිනවා. විදින කෙනෙක්. වොක් කරන එක කියලා ඉතින් එයාගේ illness එකකින්ද dead වුණා. එයා dead වෙලා. එයා මතක් කරන්න මේ කට්ටිය මේ ගහලා. පවුනේ. අපි චාබියා වගේ නේ. I was dying to a snake, right? දැන් අපට මහන්සි නේද? ගෙදර යන්න? ඔයාට හැම වෙලාවෙම ගෙදර තමයි ඉන්න ඕනේ ඉතින්. ට්‍රැවල් කරන්න තාම. කකුල හිතනවා. කකුල දෙනවා? ඔව්. ඒ කියන්නේ ඔයා ට්‍රැවල් කරලා නැහැ කියනවා. පුරුදු වෙන්න ට්‍රැවල් කරලා. රයිට්. මේ මොන්නේ නම් ගේ. හොඳ වෝක් එක හැබැයි. නේ ලොකු. ගෙදර යන්න සම්ද. ඈ? ගෙදර යන්න සම්ද. ගෙදර යන් ඉතින් හැම වෙලාවෙම ගෙදර යන්න එකනේ කරන්නේ. Hey. So, Tati, you want us to live in the forest? ආ? You want us to live in the තාත්ති ආසයි පුතේ ෆොරස්ට් එකට. forest? I just want to eat by පාර පොඩ්ඩක් අතරමං වුණා. ආය හොයාගත්තා. මේ යනකොට තොහම තමයි අතරමං යන නමුත් බය වෙන්න දෙයක් නැහැ ෆෝන් එකේ සිග්නල් තියෙන හැමතැනම. GPS එක දාගත්තා ගියා. දැන් ඔක්කොම මල් එහෙම තාම නැහැ. මේ හැම ෆොරස්ට් එකකම තියෙනවා ගොඩක් වෙලාවට මවුන්ටන් සයික්ලින් වලට. That was a piece. බලන්න. හදලා තියෙනවා. හොඳ සයිකල් එකක් හොඳ සයිකල් එකක් තිබ්බනම් කොහොමද? ලොකු නේද? මෙහෙන් දැම. වව්. රයිට්. කොහොමද අර ටික ලස්සන. මේ යන්නේ ස්කීන් පුතේ. ස්කීන් වලට යන්නේ. දැන් නෑ. ස්නෝ නෑනේ. මේ තියෙන්නේ. ස්කීන් කරන්න බෑ අපිට යනට. මම එක සැරයක් ගියා. රයිට්. Oi. Nää on jämme. Ha. Vahinna. I just want to check how deep this is. Mama, අතාරින්න නෑ ස්ටික් එක.
කැරලා තියෙන්නේ. එනේ. What? එන්න පුතේ. මේ ටික ඉතින් අඩිය තියන්න බෑ අපි ස්විම් කරන අර ටිකට යන්න ඕනේ ස්විම් කරගෙන. Oh, අර අතන ආයිනින් ස්විම් කරන්න. වලින් යන්න බෑ ෂූස්. මන්දරට ස්විම් shoes. මේක නාන්න බෑ. පට්ටම සීතලයි. එරෙනවා කියලා ගහලා තියෙන තාත්තේ. ලොකුට ගොඩාක් දුර යන්න බෑ පුතේ. වතුර නම් ඉතින් ස්ප්‍රයිට් වගේ තමයි වතුර. Yes. සීතලයි. අයිස් වතුර තියෙන්නේ ඉතින් ආයේ. නාන මොකද කරන්නේ? අයියා ඉතින් එක්ස්පීරියන්ස් කරලා බලනවා නේද අයියා? ඔව් ඉතින් මල්ල මොකද කරන්නේ? ඔව් එහෙම තමයි ඉන්න ඕනේ. I'm just feeling it full. Not even this. My sitting on his bumhole. යමුද? Braun. His name is Braun Eagle. අය දවසක ඉතින් හම්බෙමු තවත් තැනක. say bye එහෙනම් හැමෝටම. බයි bye.